මොකෝම නලියන්නේ? මට දෙමෙන්න හිතෙනවා. හොඳට පෙඟෙන්න. තෙත බරියන් වෙන්න. මොකෝ කියන්නේ? මොකුත් නෑ. ඌඹට ආදරේ කියලා තියෙනවද? අඩු ගානේ එකපාරක්වත් නෑ. ඔබ කියලා තියෙනවද? ඔව්. එතකොට ඌ මොනවද කිව්වේ? කටකොණකින් hina වුණා. සැහැල්ලුවේ. ඒ ඇතුළේ තමයි බර තියෙන්නේ. ඒ කියන්නේ ආදරේ. උඹට තේරෙන්නේ නැහැ. සාහිත්‍යකාරයෝ හරිම සංවේදී. එතකොට ක්‍රීඩකයෝ රළුයි. එකම මිනිහෙක් දෙපැත්තක් තියෙන බැරිද? පුළුවන්. ඒ තරාදියකට දාලා බලන්න ඕනේ යට යන්නේ කොයි පැත්තද කියලා. බචි සාහිත්‍යකාරයෝ කියන්නේ පතපොත ලියන මිනිස්සුන්ට. මේක කරන්නේ අනිත් මිනිස්සු ලියපුවා උගන්නන එක. එයා සාහිත්‍යකාරයෙක් නෙවෙයි. මං ඒ හැටි පොතපත කියවලා නැහැ. මං ඉගෙන ගත්ත ජීවිතෙන් දන්න කියන අකුරුත් එක්ක ජීවිතේ ගැට ගහලා ළමයි ඉස්සර අපිට දිගෑරියා. ඔබ ඔය තරම් නිහඬයි. වැඩ නොකරන මිනිස්සු කරන්නේ වැඩියෙන් කතා කරන එක. දැන් කාලයක් තිස්සේ මම චිත්‍රයක් අඳිනවා. ඒක හැඳලා ඉවරයක් කරගන්න බෑ. ඒ චිත්‍ර ගැන තීරණයක් ගන්න එක හරි අමාරු වැඩක්. අසම්පූර්ණ චිත්‍රය ඇතුලේ මහ ගැඹුරක් මහ රුතක් තියෙනවා කියලා මං අහලා තියෙනවා. සමහර ජීවිත කතා කොයි තරම් විශාලද කියනවනම් ඒවත් දෑතින් බදලා අල්ලගන්නත් බෑ. ඒවට අත තියෙන එක හිතට බරක්. හිතට බයක්.
හැමෝම තමුන් එක්ක ඉන්නවා කියන එක හිතට දැනුනොත් ඒක හරි ලේසි. එහෙම හිතන්න පුරුදු වෙන්න. ජීවිතය කියන්නේ රස්තියාදුවක්. යුතුයකම් හා වගකීම් වලින් පිරිච්ච රස්තියාදුවක්. ඔය දෙන රස්තියාදුකාරේ. එයාගේ නම හිරු අපේ පන්ති ඉගෙන ගත්තේ. ඉගෙන ගන්න නැති. පාරක යන්න දෙන්නේ නැති ජොකියෙක්. එයා විභාගේ පාස්. විභාගේ පාස් නම් ඉස්කෝලේ ඉන්නේ. අස්සෙ පද. තාත්තා මොකද කරන්නේ? අස්සෙ පදිනවා. අස්සෙ පදලා පුළුවන් ද ජීවත් වෙන්න? පාක් එකට එන ළමයින්ට අස්සයව පද්දනවා. ඒක තමයි සර් රස්සාව. දැන් හිරු කරන්නෙත් ඒක. යා කොහෙද ඉන්නේ? පහේ කනුවේ ස්ටොක්හෝම් වත්තේ. දැන් මිනිහා ඔයගොල්ලන්ගේ යාළුවෙක් නම් ළඟින් ගියේ මූණවත් බලන්නේ නැතුව. එයාගේ හැටි. අස්සයා පිටේ නැග්ගාම එයා ඉන්නේ මේ ලෝකේ නෙවෙයි. කොහොමද මිනිහා මේ ලෝකෙ වෙන්න බෑ. පොළොවේ පය ගහන්න නැතේ පොළොව ගැන දන්නේ නැහැ. පොළොව ගැන හැංගීමක්.